තෙරුවන් සරණයි දෙවිපිටයි සීලය සහ සමාධිය තුලින් ප්‍රඥාවේ ආලෝකයේ කරා ඔබ රැගෙන යන ආධ්‍යාත්මික චාරිකාව සූපත් චරණයට ඔබ සියලු දෙනාම ඊටමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ලැබුවා වූ 2026 වර්ෂය සිංහල මාස ක්‍රමයට අනුව අපේ නව වසර නොවුනත් පවතින සම්ප්‍රදායට අනුව මම ඔබ සියලු දෙනාටම ඊටමත් ආදරයෙන් සුභාශිංසන ප්‍රාර්ථනා කරනවා. එhmenan අද මාතෘකාව පටන් ගනිමු. අද අපි දැනුවත් වෙන දේවල් පෙළවක් ගස්සාගෙන තියෙන විදිහ පළවෙනියෙන්ම කියන්නම්. මුලින්ම තියෙනවා පෙර සූදානමට කරන පුරෝකතනය. ඊට පස්සේ මේ සිදුවෙන වෙනස්කම් ගැන ජ්‍යොතිෂානුකූල නැත්නම් ලෝකායන ජ්‍යොතිෂයට අනුව කරන යම් පැහැදිලි කිරීමක් කරනවා. ඊළඟට චක්‍ර අනුව කරන පැහැදිලි කිරීම සහ යුග අනුව කරන පැහැදිලි කිරීම කරනවා දෙවෙනි කොටසෙන්. තුන්වෙනි කොටසෙන් අපිට මම කියලා දෙන්න හදනවා මෙතොලොජිකල්, ඒ කියන්නේ තේරුම් ගැනීමට පැහැදිලි කරන්න නොහැකි මට්ටමේ දේවල්. ඒකට මම ඒලියන් ඉන්ටර්වෙන්ෂන් එක, ඒ කියන්නේ පිටසක්වල ජීවීන්ගේ මේකට තියෙන සම්බන්ධය ආදී ටිකක් වෙනස් ආකාරයක පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරමැද්දේදී මේ කාලයේදී කළ නොකළ යුතු දේවල් පිළිබඳව යම්කිසි හැඳින්වීමක් කරනවා මේ මාතෘකා තුන ASCII කතා කරනකොට. මුලින්ම අපි පුරෝකතනය කරමු. ඇත්ත වශයෙන්ම මොකද්ද මේ වෙන්නේ? කෙටියෙන්ම කියනවා නම් 3D to 5D shift එක තමයි මේ සිදු වෙන්නේ. ත්‍රිමාණයෙන් පංචමාණයට යන පෘථිවිය තමයි මේ අපිට අත්දකින්න ලැබිලා තියෙන වර්තමාන තත්වය. 2019 සිට 2030 දක්වා සිදුවන මිහිකතගේ පරිණාමය, එහෙම නැත්නම් මිහිකතගේ අධිගමය, ඒ වගේම යුග චක්‍රය, ත්‍රිමාණයෙන් පංචමාණයට යමු, සිරියන් තරුව මගින් සිදු කරන සිස්ටම් චේන්ජ් එක ආදී ලෙස වසර 5කටත් කලින් ඉඳන් කරපු පැරණි වීඩියෝස් වල මම මේ කාරණා ගැන පැහැදිලි කරලා තියෙනවා. අලුතින් සම්බන්ධ වුණ අය ඉන්නවා නම් කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඒ පරණ වීඩියෝස් බලන්න කියලා. වසර 6ක පමණ සිට සෝපත් චරණයේ නරඹන ශ්‍රාවක පිරිසට නම් මේ කියන කාරණේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. පෙර වීඩියෝස් වල කියලා පැහැදිලි කරලා තියෙන දේම නැවත නැවත කියන්න මගේ එච්චර කැමැත්තක් නැහැ. ත්‍රිමාණයෙන් පංචමාණයට 3D to 5D යන පෘථුවිය හා එහි වෙසෙන ජීවීන් තුළ සිදුවෙන මානසික, විඥානමය, භෞතික, චුම්බක, විද්‍යුත් ආදී සෑම මට්ටමකම සිදුවෙන මේ මහා විප්ලවීය පරිවර්තනය විශාල ව්‍යසනයක් වගේ තමයි පටන් ගන්නෙ පෙනෙන්නේ. නමුත් ඒක ව්‍යසනයක්ම නෙමෙයි කියලා කියන්න මම කැමතියි. ඒක තව ඉදිරියට කරගෙන යද්දී ඔයාලට පැහැදිලි වෙයි. ඉතින් දැන් ඕක තමයි පුරෝකතනය. දැන් කරන්න යන්නේ දෙවෙනි කොටස. ඒ කියන්නේ ලෝකායන ජ්‍යොතිෂයට අනුව කරන පැහැදිලි කිරීම සහ චක්‍ර සම්බන්ධ පැහැදිලි කිරීම. බලන්න මේ ලෝකේ මොනවද කැරකෙන්නේ නැත්තේ කියලා. සංසාර චක්‍රය ගත්තත් අපි දන්නවා චක්‍රාකාර විදිහක් තියෙන්නේ. චක්‍ර ආවාට කියලා අපි කියනවා. පෘථිවියේ කැරකීමක් තියෙනවා. ජල චක්‍රය කියලා කියනවා. ගමනක් අපි කොහේ හරි ගිහිල්ලා ආපහු ආවත් ඒක එක්තරා කැරකෙවීමක්. මේ මොන දේ කරත් කැරකැවීමක් චක්‍රයක් තමයි මේ විශ්වය පුරාම තියෙන්නේ. ඉතින් මම කලින් වීඩියෝස් වල දීර්ඝ පැහැදිලි කිරීම් කරලා තියෙනවා. මේ පෘථිවියේ චක්‍ර තියෙනවා. පෘථිවිය කියන්නේ විඥානයේ විසින්ම නිර්මාණය කළ යම් ජීවයක් ඇති දෙයක් වගේ කාරණා මම කලින් කියලා තියෙනවා. මේවා ගැන තිබිච්ච පෘථිවියේ මාතාවගේ අධිගමය 2030 2050 ආධ්‍යාත්මික පෙරලියට ඔබ සූදානම්ද කියන වීඩියෝස් බලන්න. මම ඒ වගේ ලින්ක්ස් දාලා තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ පළවෙනියෙන්ම. ඉතින් අලුතෙන් සම්බන්ධ වෙච්ච අය ඉන්නවා නම් මේ වීඩියෝස් බලන්න. මේකද නැවතත් කියන්න තියෙන්නේ ඒ කාරණා ටිකම තමයි. මේ පෘථිවි මාතාව මම යලිත් වරක් කියනවා නම් වසර මිලියන ගාණක් ඉඳලා හිටපු පහළ චක්‍රවලට අයිති ගතිගුණ පවත්වමින් තමයි හිටියේ. ඉතින් ඒ වයින් ඉහළ චක්‍රවලට මාරු වීම සිද්ධ වෙනවා.
පහළ චක්‍ර තුන අපි දන්නවා මූලාධාර මණිපූරක ස්වාදිෂ්ඨාන කියන පල්ලෙහා චක්‍ර තුන. මේවාට අවශ්‍ය වෙන්නේ පැවැත්මේ අරගලය සඳහා අවශ්‍ය චක්‍ර තුන. ඒ කියන්නේ අපිට මේ ජීවිත පැවැත්මක් ගෙනිය ගන්න ඕන කරන චක්‍ර තුන තමයි මේ පල්ලෙහා චක්‍ර තුන. ඉහළ චක්‍ර තුන අනහත විසුද්ධි ආඥා කියන සහස්‍ර කියන චක්‍ර හතර තමයි ආදරය සමානතාවය අවබෝධය ඒ වගේම විශ්වයේ සමග ඒකාත්මික වීම එන්ලයිටන්මන්ට් එක ඔය වගේ වටිනා දේවල් වලට අවශ්‍ය චක්‍ර ටික තමයි හෘද චක්‍රයෙන් උඩහට තියෙන චක්‍ර ටික. ඉතින් මේ සිදු වෙන්නේ මේ පෘථිවි මාතාවට ඇයට අවශ්‍ය පිරිසිදු වීම. එහෙම නැත්නම් රීසෙට් වීම. අපි ඉංග්‍රීසියෙන් මේකට කියනවා පර්ජ් වෙනවා කියලා. ඒ කියන්නේ අපි කියන්නේ අර නිකන් පිට දානවා කියලා සැර පිට දානවා කියලා මතු පිට තියෙන ජරා ජීර්ණ නොගැලපෙන දේ ඉවත් කරමින් ඇය පිරිසිදු වෙමින් ඉන්නවා. එතකොට 3D consciousness එක එහෙම නැත්නම් ත්‍රිමාන මානසිකත්වයෙන් මිදිලා පංචමාන මානසිකත්වයට යනකොට පෘථිවිය ගමන් කරනකොට ඒ වෙනස සිදු වෙනකොට පෘථිවියේ සතර මහා භූත ඒ වගේම ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එක මේ ඔක්කොම වෙනස් වෙනවා. චක්‍ර විසුද්ධියක් වෙනවා පෘථිවියට. ඉතින් චක්‍ර පිරිසිදු වීම ගැන විස්තරය තමයි මම කලින් වීඩියෝස් වල කරලා තියෙන්නේ. ඒක ගැන දීර්ඝ විස්තරයක් මම මෙතනදී කරන්නේ නැහැ. මොකද මම කලින් මේවා කියලා තියෙන නිසා ඒ නිසා පරණ වීඩියෝස් නැවත නරඹලා ඒක ගැන දැනුවත් වෙන්න කියලා මම මතක් කරනවා. ඊළඟට අපි බලමු මේ සිදුවන වෙනස්කම් වලට ජ්‍යොතිෂානුකූල බලපෑම කොයි වගේද කියලා. එතකොට ඊට ජ්‍යොතිෂානුකූල බලපෑම මම ඉදිරියේදී කියන්නම්. ඊට කලින් අපිට තව වෙනසක් වෙනවා. අපි අහලා තියෙනවා යුග ඇතිවීම ගැන. අපි මීට කලින් දේශනාවලදී ඔයාලට මම කියලා තියෙනවා කලි යුගය, ද්‍රෝප යුගය, ත්‍රේත යුගය, සත් යුගය කියලා යුග හතර ගැන. අපිට උදේ දවල් රෑ වගේ රටවල් වලට ශීත සරත් ගිම්හාන වසන්ත ඍතු වගේ පෘථිවියටත් යකඩ රිදී තඹ රන් කියන යුග ඇති වෙනවා. මේක ඇති වෙන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ චක්‍රාවාටයේ ගමන් කිරීම කියන සංසිද්ධිය නිසා. ඉතින් අපේ සෞරග්‍රහ මණ්ඩලය චක්‍රාවාටයේ වටරවුමක් යනකොට අපේ ඉරට තව දීප්තිමත් ඉරක් හමු වෙනවා. ඒ අනුව පෘථිවියේ සියලුම සංයුතින් මිනිස් මනස වෙනස් වෙනවා. ඉතින් මේ වගේ වෙනසක් අපේ ග්‍රහලෝකයට සිද්ධ වෙනවා. ඒ වෙනස ගැනත් මම කලින් වීඩියෝස් වල කියලා තියෙනවා. ඉතින් අපි මේවා ගැන කතා කරනකොට ලංකාව ගැන විතරක් හිතලා කතා කරන්න බෑ. මේක මොකද සමස්ත පෘථිවියටම එක විට බලපාන වෙනසක්. නමුත් ලංකාවට පෞද්ගලිකව බෙදලා ආපු යම් යම් විපර්යාස හේතුත් තියෙනවා. ඉතින් අපි නැවතත් ආවොත් මොකද්ද ජ්‍යොතිෂානුකූල පැහැදිලි කිරීමට ඉරේ ගමන් මාර්ගයේ හරහා අපි දැන් කිව්වා ඉර යනවා කියලා මේ අපේ ගැලැක්සි එක වටේ තමුන්ගේ සෞරග්‍රහ මණ්ඩලයේ අනිත් ඔක්කොම ග්‍රහ ලෝකත් ඔක්කොමත් ඇදගෙන ඉර ලොකු රවුමක් යනවා චක්‍රාවාටේ වටේ. අන්නේ රවුම යනකොට අපේ ඉරට ඇතුල් වෙන්න සිද්ධ වෙනවා මේ රාශි සෝඩියක් බෙල්ට් එක කියලා අපි ඒකට කියනවා ඉංග්‍රීසියෙන් සෝඩියක් බෙල්ට් එක කියලා කියන රාශි චක්‍රයට ඇතුල් වෙනවා මේ ගමන යනකොට. හරියට නිකන් උදාහරණයකට කියනවා නම් අපි හිතමු අපේ ගෙදර ඉඳලා අපේ ගෙදර කොළඹ නම් අපි කොළඹ ඉඳලා යනවා නුවරට ගිහිල්ලා ආපහු කොළඹට එනවා. මේ යන අතරමඟදී අපිට තියෙනවා අපේ යාළුවන්ගේ නෑදෑයින්ගේ සහ අපේම ගෙවල් තියෙනවා මේ කොළඹ යන අතරමඟදී. ඒතර අපි එක දවස් කීපයක් අපේ යාළුවෙක්ගේ ගෙදර ඉන්නවා. ඊට පස්සේ තව දවස් කීපයක් අපේ නෑයෙක්ගේ ගෙදර ඉන්නවා. තව දවස් කීපයක් අපි එච්චරම හිතවත් නෑ වෙන කෙනෙක්ගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් අපි අඳුරගත්ත කාගේ හරි ගෙදරක ඉන්නවා. තව දවස් කීපයක් අපිම අරගෙන දාලා තියෙන තමුන්ටම අයිති ඉඩමක පොඩි මොකක් හරි ගයක් තියෙනවනම් අපි ඒකේ ඉන්නවා. ඔන්න ඔහොම ඉඳලා තමයි අපි දවස් ගාණක් ලංකාව වටේ රවුම ගිහිල්ලා එන්නේ කියලා නැත්තම් රවුමක් ගහලා ආපහු හිටපු තැනට එන්නේ කියලා හිතන්නකෝ. අන්න ඒ වගේ තමයි මෙන්න මේ ඉරත් මේ චක්‍රාවාටයේ වටේ රවුම යනකොට රාශි චක්‍රයේ තියෙන රාශි වලට ඇතුල් වෙවි තමයි යන්නේ. එතකොට ඒ යනකොට අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ඔක්කොම අර 9 ග්‍රහය ඔක්කොම සෙට් එකත් අරගෙනම තමයි ඉර මේ ගමන යන්නේ.
එතකොට මෙන්න මේ ගමනේදී සම්පූර්ණ එක වටයක් ගිහින් එන්න අත් වශයෙන්ම අවුරුදු 26000ක් විතර ගත වෙනවා. මේ අවුරුදු 26000 කාලෙදී ගොඩක් වෙලාවට එක රාශියක වසර 2000ක් විතර කාලයක් ගත වෙනවා කියලා තමයි ලෝකායන ජ්‍යොතිෂයට අනුව මේක සඳහන් වෙලා තියෙන්නේ. එතකොට මේ තරු රාශි වලට ඇතුල් වුණාම අපි දන්නවා රාශිවල නම් 12 මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන කියන රාශි 12ට තමයි සෝඩියක් බෙල්ට් එක වටේට තියෙන්නේ. ඒත් ඕවට තමයි ඇතුල් වෙන්නේ. එතකොට හිතන්න අපි දැන් මේ සූර්යයා සහ ග්‍රහ මණ්ඩලයේ මේවට ඇතුල් වුණාම ඒ දීර්ඝ ගමනේදී ඒ රාශි වලට ඇතුල් වුණාම ඒ රාශියට අයිති ගති ලක්ෂණ සහ ගති ලක්ෂණ පෘථිවිය සහ ඒ සිටින ජීවීන්ට බලපානවා. සූර්යයා දීර්ඝ කාලයක් තිස්සේ ගමන් කරේ මීට කලින් ඒ කියන්නේ දැන් මේ අද වර්තමානයේ ඇති වෙලා තියෙන ගැන නෙමෙයි අපි හිතමු ජේසුස් වහන්සේ පහළ වෙච්ච කාලේ ඒ කියන්නේ මීට අවුරුදු 2000කට විතර කලින් කාලේ සූර්යයා ගමන් කරේ අර මාළුවෝ දෙන්නෙක් ඉන්න සයින් එක තියෙන්නේ මීන රාශිය තමයි ගමන් කරේ ඉංග්‍රීසියෙන් කියනවා පයිසිස් කියලා. එතකොට අපි ඒකට කියන්නේ පයිසිස් යුගය කියලා. ඒ කියන්නේ age of Pisces කියලා තමයි කියන්නේ. එතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පෘථිවිය මත ජීවත් වෙච්ච කාලෙදී මිනිස්සු ගත කරේ Pisces කියන age එකේ age of Pisces කියලා. නමුත් දැන් බොහෝ කාලයකට කලින් අත් වශයෙන් මේ හරිම කාලේ එක මත තියෙනවා කොයි කාලෙද හරියටම මේ මීන රාශියේ ඉඳලා අලුතෙන්ම කුම්භ රාශියට ඇතුල් වුණේ කියන දවස අවුරුද්ද ගැන ඒක ගැන මම වැඩි සඳහනක් කරන්නේ නැහැ මොකද ඒක ගැන විවිධ මතභේද තියෙන නිසා. නමුත් බොහොම කාලයකට කලින් ඇත්ත වශයෙන්ම මෙන්න මේ අවුරුදු 2000ක් විතර මේ මීන රාශියේ ඉඳලා කුම්භ රාශියට අපේ සෞරග්‍රහ මණ්ඩලය ඇතුල් වුණා කියලා තමයි තියෙන්නේ. කුම්භ රාශියට තරු පද්ධතියට ඇතුල් වුණා. ඒතර කුම්භ රාශියට අපි කියන්නේ ඉංග්‍රීසියෙන් ඇක්වේරියස් කියලා. එතකොට දැන් මේ ඇති වෙලා තියෙන යුගයට අපි කියන්නේ ඉංග්‍රීසියෙන් age of Aquarius කියලා. ඒ කියන්නේ ඇක්වේරියස් යුගය කියලා තමයි මේ කාලෙට කියන්නේ. එතකොට මේ ගත වෙච්ච දැන් ඇතුළුනේ අපි හිතමුකෝ මීට අවුරුදු 50කට විතර කලින් තමයි මේ හරියට මේ කුම්භ රාශියට නැත්තම් ඇක්වේරියස් ඒජ් එක පටන් ගත්තේ. එතකොට මේකත් තව අවුරුදු 2000ක් විතර යනවා. මොකද එක රාශියක් ඇතුලේ අවුරුදු 2000ක විතර කාලයක් ගත කරනවා. මුළු රවුමම ගිහින් එන්න අවුරුදු 26000ක් යනවා. එතකොට අපි දැන් ඉන්න කාලෙට ජ්‍යොතිෂානුකූලව අපි කියන්නේ ඇක්වේරියස් ඒජ් එක කියලා. ඒජ් of ඇක්වේරියස් කියලා. එතකොට ඔයාලට තේරෙනවා ඇති ඇක්වා කියලා කියන්නේ ඇත්තටම ලතින් භාෂාවෙන් ඇක්වා කියලා කියන්නේ ජලයට. ඒරිස් කියලා කියන්නේ වායුවට. මේ කාලයට කියන්නේ age of Aquarius කියලා. එතකොට අපි සිංහලෙන් කියනවා නම් කුම්භ රාශිය කියලා තියෙන. ඔයාලට සිංහලෙන් තියෙන දේවල් බලලා දැනගන්න පුළුවන්. කුම්භ රාශියට අයිති ගති ලක්ෂණ මොනවද? එහෙම කියලා සිංහලෙනුත් සමහරලාට කරන වැඩසටහන් ඇති. ඉතින් කුම්භ රාශියේ සලකුණ බලන්න ඔයාලට මම ෆොටෝ එකක් දාලා තියෙනවා. වතුර කලයක් වත් කරන රූපයක් තමයි තියෙන්නේ. වතුර කලයක් ගත්ත පුරුෂයෙක් ඒ වතුර කලෙන් වතුර වක් කරන රූපය තමයි තියෙන්නේ. මොකද මේ වතුර වත් කිරීමෙන් අදහස් කරන්නේ? අපි ඇයි යමකට වතුර වක් කරන්නේ? අපි හැමතිස්සෙම දන්නවා වතුර වක් කිරීමෙන් අදහස් කරන්නේ නව ජීවයක්, නව ප්‍රාණයක් දෙන්න තමයි එහෙම කරන්නේ. ඉතින් බලන්න දැන් අපි ලංකාවේ අපේ චාරිත්‍ර තියෙනවා සුබ ගමනක් යනකොට වතුර කලයක් ඉස්සරහට අරගෙන එනවා. ගෑන් ළමෙක් කොටහල වුණාම වතුර කලයකින් නාවනවා. විවාහ වෙනකොට පැන් කලයක් අරගෙන අතට වත්ත පැන් වක් කරනවා. බෝධියට වතුර වක් කරනවා. මේ වතුර වක් කිරීම තමයි හැම තැනම තියෙන්නේ. එතකොට මේ ඇක්වේරියස් ඒජ් එකේ යුගයේ ස්වභාවය තමයි ඇත්ත වශයෙන්ම මේ වක් කරන වතුර අපිට මේක ස්ටාර් සිස්ටම් එකකින් වතුරක් පොළොවට වැක්කිරෙන්නේ. මේක ස්පිරිචුවල් වෝට් එකක්. ආධ්‍යාත්මික වතුරක් කියලා තමයි හඳුන්වන්නේ. කියන්නේ යම්කිසි පිරිසිදු කාරකයක්, නව ජීවයක්, සිසිලස දනවන්නක් වතුරෙන් හැමතිස්සෙම කරන්නේ
සෝදලා පිරිසිදු කරන එක. ඒක අපි තේරුම් ගන්න ඕනේ. මේ සයින් එක බලනකොටම අපිට පේනවා කවුරු හරි වතුර වක් කරනවා උඩේ ඉඳලා ලොකු දෙවි කෙනෙක් වතුර වක් කරනවා වගේ සයින් එකක් තමයි තියෙන්නේ. එතකොට ඇත්ත වශයෙන්ම මෙතනදී වැක්කිරෙන්නේ අපි පොළොවේ ඉන්න මිනිස්සුත් ඒ ස්ටාර් සිස්ටම් එකේ කරන එකම තමයි මහ පොළොව උඩ අපි කරන්නේ. මොකද අපි ඇතුළෙත් මේ තරු වල තියෙන ಗುಣ ඒ වැඩසටහනම අපේ මේ බඹයක් තුළ ශරීරය ඇතුළෙත් මේ ඔක්කොම ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මේ වතුර වක් කරලා කරන්නේ පිරිසුදු කරනවා, අලුත් ජීවයක් ලැබලා දෙනවා, සෝදා හරිනවා අන්න ඒ වගේ ස්වභාවයක්. ඉතින් ඒ වගේම රාශි චක්‍රයේ 11 වෙනි රාශිය තමයි කුම්භ රාශිය කියලා කියන්නේ. මේ රාශි චක්‍රයේ වායු රාශියක් හැටියට තමයි හඳුන්වන්නේ. වායුවත් එක්ක තමයි ගොඩක් වැඩ කරන්නේ. වායුව සුළං හමා යනවා මේ කුම්භ රාශියේ තියෙන බලපෑම නිසා. ඒ වගේම පුරුෂ රාශියක් ලෙස හඳුන්වනවා. දැන් අපි බලමු මේ රාශිය මොන වගේ ශක්තියින්ද මනුෂ්‍ය වර්ගයා තුලත් ලෝකයේ තුලත් ක්‍රියාත්මක කරවන්නේ කියලා. තවත් කියනවා නම් ශාරීරික පැත්තෙන් ගත්තොත් මිනිසෙක්ගේ ශරීරයේ දන හිසෙන් පහළ කොටස තමයි කුම්භ රාශිය පාලනය කරන්නේ. පාද යුගල යටිපතුල් දෙක සහ දනිස්සට එනකන් ඒ කොටස තමයි පාලනය කරන්නේ. ඒ වගේම මේ ලෝකේ යම්කිසි වතුර රඳවන ස්ථානයක්, කෝප්පයක්, භාජනයක්, ඒ වගේ අපි හිතමු වතුර වැඩියෙන් තියෙන කොමඩු ගෙඩියක්, පිපිඤ්ඤ ගෙඩියක් වගේ ඕනෑම වතුර ජල බඳුනක් තියෙනවා නම් අන්න ඒක මේ ඇක්වේරියස් මගින් කුම්භ රාශිය මගින් පාලනය කරනවා. කුම්භ කියන තරු වලින් ඒක මැනේජ් කරනවා. ඒකේ බලපෑමක් කරනවා ඒ ස්ටාර් සිස්ටම් එක විසින්. මේ ඇක්වේරියස් ඒජ් එක පෘථිවියේ අති සුවිශාල කාලයක්. ඇත්තටම වෙන කිසිම දාක නැති තරම් විශේෂම කාලයකට තමයි අපි මේ එළඹිලා තියෙන්නේ. මොකද ඒජ් ඔෆ් ඇක්වේරියස් කියලා කියන්නේ මේ ඍෂිවරු තපවා භාවනා යෝගීන් බලාපොරොත්තුෙන් ඉන්න කාලයක්. මොකද ඒ ස්පිරිචුවල් වෝටර් එක ඉහළ ඉඳලා පහළට වැක්කිරෙන කාලයක්. ඒ කියන්නේ යම් කෙනෙක්ට පිරිසුදු වෙනවා නම්, ඒ කියන්නේ එන්ලයිටන් වෙනවා නම්, ඒ කෙනාට ආධ්‍යාත්මිකව මේ චක්‍ර විසුද්ධියක් කරගන්න ඕන නම් අන්න ඒකට අවශ්‍ය ඇති තරම් වතුර කියලා කියන්නේ නිකම් වතුර නෙමෙයි මෙතනදී ආධ්‍යාත්මික වැස්සට අපි කියන්නේ ඒක. ඒ ජලය ඕන තරම් වැටෙන කාලයක් තමයි මේ ඒජ් ඔෆ් ඇක්වේරියස් කියන්නේ. මේක තව අවුරුදු මං කව 2000ක් විතර තව හුඟ කල් තියෙනවා අපිට මේකෙන් ප්‍රයෝජන ගන්න. ඉතින් ඉහලින් සදා ජීවනයේ ජන ජලය තමයි මේ වක් කරන්නේ. අතීත යෝගිවරු මේක ගැන දැනගෙන හිටපු අති ප්‍රබල රහසක් තියෙනවා. ඒ අය හිමාලයේ හිම භාවනා කරන යෝගීන් ආධ්‍යාත්මික සුද්ධ වූ ජලයේ වැටෙන මේ කාලෙදී ඒගොල්ලෝ පුහුණු කරලා මේ ටං ලොක් එක කියලා ඉවරලා දිව එළියට අරගෙන නහයේ සිදුරු දෙක ගාවට ලං කරලා දිව ලොක් කිරීමක් කරනවා ඇතුළාන්තයෙන්. ඒ ලොක් කරාම ඒගොල්ලෝ විශ්වාස කරනවා මේ උකුණු වල ගාව තියනවා කියලා කෝප්පයක් වගේ එකක්. අන්න ඒක ඇරුණාම ඒ කෝප්පෙට මේ අහසින් වැටෙන මේ දිව්‍යමය ජලය පිරීලා ඒගොල්ලන්ට ගොඩාක් කාලයක් ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ අන්න ඒකෙන් කියලා ඔයාලා අහලා ඇති. අවුරුදු 1000 2000 ජීවත් වෙන වයසට යන්නේ නැතු ජීවත් වෙන යෝගීන් ඉන්නවා කියලා. ඒගොල්ලෝ කරන්නේ මේ කච්රි මුද්‍රා කියලා ඉවරලා ඩිවලොප් කරන මේ යෝගී ක්‍රමයක් තියෙනවා. ඒක කරලා මේ ස්පිරිචුවල් ඒජ් එකේදී ඒක කරන්න පුළුවන් උපරිම සහාය ලැබෙන්නේ විශ්වයේ විසින් මේ ඇක්වේරියන් ඒජ් එකේදී නැත්තම් මේ කුම්භ රාශියට අයත් මේ කාලෙදි තමයි. ඒක කරලා වයසට යන්නේ නැතුව ඉන්නවා කියලා කියනවා. මේ වැටෙන ආධ්‍යාත්මික වතුරට කියන්නේ සෝමමෘතය කියලා කියනවා. ඉතින් ඒක එක රහසක්. ඔයාලට මේ ඒජ් එකේ තියෙන වටිනාකම කියන්නයි මම මේ කතාව කිව්වේ. කෙනෙක් ආධ්‍යාත්මික වශයෙන් පිරිසුදු වෙනවා නම්, චක්‍ර විසුද්ධියක් කරගන්නවා නම් හොඳම කාලයක්. මොකද මේ එන්ලයිටන් වෝටර් එක, ඒ කියන්නේ පිරිසුදු වතුර මේ ආධ්‍යාත්මික ජලයේ වැක්කිරෙන කාලයක් සුදුසු අයට. ඒ කියන්නේ මල් පල දරන්න. දැන් අපි ගහකට උනත් වතුර වක් කරන්නේ ඒ ගහෙන් ලස්සනට පැලයක් හැටියට වැඩිලා මලක් පුබුදව ගන්න ඕන හින්දානේ.
තමයි අපි වතුර දාන්නේ. අන්නේ වතුරම තමයි මේ වැටෙන්නේ අහසින්. ඔයාලට රූප සටහන දකිද්දිම පේනවා ඇති ඇක්වේරියස් ඒජ් එකේ තියෙන වටිනාකම. ඉතින් මේ වගේ මහා පුදුමාකාර වටිනා යුගයක් තමයි මේ ඒජ් ඔෆ් ඇක්වේරියස් කියන්නේ. ඉතින් මේ වගේ පුදුම වැදගත් දේවල් විශ්ව විසින් සිදු කරන කාලයක්. මේක කුම්භ රාශියට පිවිසීම හරහා මං කිව්වා ඒක ජලයේ රඳවලා තියෙන රිසර්ව්ස්, ටැන්ක්ස්, ජලාශ, ස්විමින් pool අයිති මේ කුම්භ රාශියට. පවුලක නම් වැඩිමහල් දරුවාට බලපෑම් කරනවා. පවුලේ වැඩිමහල් දරුවා තමයි කුම්භ රාශියේ ස්ටාර් සිස්ටම් එකෙන් පාලනය කරන්නේ. වායු රාශියක් නිසා වායුව සමග වැඩ කරනවා. ජල රාශියක් වුණාට බලපෑම් කරන්නේ වායුවට. ඒ කියන්නේ ජලයෙන් හැදිලා වුණාට වැඩ කරන්නේ වායුවත් එක්ක. ජල රාශියක් වුණාට වායු රාශියක් කියලා තමයි මේකට කියන්නේ. දිශාවන් වලින් ගත්තොත් කුම්භ රාශියෙන් ගොඩාක් බලපෑම් කරන්නේ රටක වෙස්ට් එකට. වෙස්ට් කියන්නේ ලෝකේ ගත්තොත් වෙස්ට් පැත්තට තමයි නැගෙනහිර පැත්තට තමයි නැගෙනහිර කියන්නේ වෙස්ට් එකට නැගෙනහිර පැත්තට තමයි බලපෑම් කරන්නේ. දැන් රටක් ගත්තොත් ඒකෙත් නැගෙනහිර පැත්තට තමයි මේ හමායෑම් මේවා කරන්නේ. දැන් ඔයාලට සුළුසුළුඟේ තේරෙන්න ඇති නැගෙනහිර පැත්තෙන් තමයි ඒ හමායෑම සිද්ධ වුනේ. ඒ වගේම තද දුඹුරු පාට තමයි කුම්භට අයිති වර්ණය. සෙනසුරු ග්‍රහයා තමයි පාලකයා. මේ රාශිය පාලනය කරන සහ වැඩකාරයා හැටියටත් වැඩ කරන්නේ මේ සෙනසුරුට අයිති රාශියක් මේක. එතකොට ඒ කියන්නේ සෙනසුරු ග්‍රහයා මේ කුම්භ රාශියට ආවම තමුන්ගේ ගෙදර ආවා වගේ තමයි හැසිරෙන්නේ. මං කිව්වේ දැන් කට්ටිය යනවා යාළුවෝ සෙට් එක ඉරයි ග්‍රහලෝක ටිකයි ඔක්කොම රවුම යනවා. යද්දී නෑ කාගේ හරි නෑගේ යාළුවෙගේ ගෙදර ගියා වගේ නෙමෙයි. තමුන්ගේම ගෙදර ගියාම ඒගොල්ලන්ට ලොකු සතුටක් තමුන්ට අතපය දිගහැරලා ඉන්න පුළුවන්කමක් අන්න එහෙම හැසිරීමක් පුළුවන් නේ අපිට අපේම ගෙදරකට ගියාම. අන්න ඒ වගේ තමයි සෙනසුරුට දැනෙන්නේ මේ ගමනේදී එයා මේ කුම්භ රාශියට නැත්තම් ඇක්වේරියස් සයින් එකට ඇතුළු වුණාට පස්සේ සෙනසුරුට පුදුම සැනසීමක් දැනෙනවා. මොකද එයාට එයාගේ ගෙදර ගියා වගේ කැමති හැටියට වැඩ කරන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ සෙනසුරු කියලා කියන්නේ කර්ම විපාක පටිසන්ධේවන. අපි හැමෝම දන්නවා සෙනසුරුගේ ජොබ් එක තමයි කෙනෙක්ගේ හොඳට කර්මය බලලා ඉවරලා ඒවට විපාක සකස් කරලා දෙන මිනිස්සෙක්ව මේ අධ්‍යාත්මික පැත්තට තල්ලු කරලා දාන. ඒ කියන්නේ දුක් කරදර දීලා ජීවිතේ එපා කරවලා මේ ලෝකේ තියෙන දේවල් අත්තම හැරලා දාලා කරදරම දීලා මේ ලෝකයෙන් ඉවත් වෙන්න. ඒ කියන්නේ ලෝකෝත්තර පැත්තට කෙනෙක්ව යොමු කරන ග්‍රහයෙක් තමයි මේ සෙනසුරු කියලා කියන්නේ. එතකොට සෙනසුරුට අයිති රාශියක් තමයි කුම්භ නැත්නම් ඇක්වේරියස් කියලා කියන්නේ. ඒ කාලේ තමයි අපි මේ ඉන්නේ. නිසා කර්ම විපාක පරිසන්දීමේ ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ වගේම දෙයක් තමයි මේ කුම්භේ නැත්නම් ඇක්වේරියස් වල ගතිය තමයි තමන් සතු දෙය පැහැරගෙන ආයෙ වැඩි කරලා දෙනවා. බූස්ට් කරලා දෙන ගතිය. එතකොට ගොඩාරියක් මැටීරියල් වෙල්ත් එක රත්තරන් රිදී මුතු මැණික් ජලය ගෙවල් දොරවල් ඒ වගේ ගොඩක් මැටීරියල් දේවල් දෙන්න පුළුවන් මේ දෙන රාශියක් මේක. ඒ වගේම මේ රාශිය මගින් මිනිස්සුන්ට දෙන අවවාදය පණිවිඩය තමයි තමාව උපමාවට අරගෙන අනිත් අයට සලකන්න කියන පණිවිඩය. තමන්ට වෙනවාට අකමැති කිසිවක් අන් අයට කරන්න එපා කියන පණිවිඩය. සහ ඒ වගේම තමන්ගේ ස්වාධීනත්වය කියලා කියන එකට වඩා මට හිතෙනවා ඔතෙන්ටිසිටි කියලා කියන්නේ තමාගේම අව්‍යාජ ස්වභාවය නිතර පවත්වන්න කියන එක. අව්‍යාජ දේ කරන්න කියන පණිවිඩය. තමුන් බිස්නස් එකක් කරා වුණත්, තමුන් කතා බහ කරා වුණත්, ඇඳ පැළඳු වුණත් හැමෝටම යුනික්නස් එකක් තියෙනවා. තමුන්ටම කියලා විදිහක් තියෙනවා. කාවත් අනුකරණය කරන්න කිසි කෙනෙක් අවශ්‍ය නැහැ. දැන් රටක් හැටියට ගත්තත් රටකටත් ඒ රටට අවශ්‍ය යුනික් ගතියක් තියෙනවා. මේක තමයි අපි රටක් හැටියට මුළු රටේම අපේ දැන් අපි හිතමු ශ්‍රී ලංකාව ගත්තොත් ශ්‍රී ලංකාව ලෝකයේ අනෙක් රටවල් වලට වඩා වෙනස් වෙන විදිහක් තියෙනවනේ. දැන් හැම රටටම තියෙනවා තමුන්ගේ රටට ආවේනික ශාක වර්ග තියෙනවා. ඒ රටට ආවේනික සංස්කෘතියක් තියෙනවා. ඒ රටට ආවේනික හැඳුම් පැළඳුම් ස්වභාවයක්, භාෂාවක්. අන්න ඒ යුනික්නස් එක අපි පවත්වන්න ඕන. ඒතර අපිට අයිති දේ තමයි අපිට සිංහල බෞද්ධ අනන්‍යතාවය තමයි තියෙන්නේ. ඉතින් මිනිස්සු ගොඩාක් මේ තමුන්ගේ
vibration අන්න ඒ අනන්‍යතාවයේ පවත්වන එක තමයි නිවැරදි vibration එක කියලා කියන්නේ. ඒ කියන්නේ අපි wrong rhythm එකේ යනවා නම් අපි වැරදි vibration එකේ ඉන්නවා කියන්නේ අපි මේ රටත් එක්ක අවශ්‍ය vibration එකට අපි align වෙලා නැහැ. ඒ කියන්නේ අපි හිතමු අපේ රටේ තියෙන සිංහල බෞද්ධ vibe එක නම් අපේ රටේ තියෙන අපි හැමෝම මේ vibe එක ඒ vibration එක පවත්වන්න ඕන. අපි වෙනත් විදිහක් පිට රටක දෙයක් copy කර බල අපිට අයිති නැති ස්වභාවයක්. අපි කතා බහ කිරීමෙන් හැටියෙන් හෝ වේවා ඇඳුම් පැළඳුම් අඳින හැටියෙන් හෝ වේවා අපිට අයිති නැති ඇවතුම් පැවතුම් හැසිරීම් ආහාර ව්‍යාපාර භාෂාවල් අන්න ඒවා කරනවා නම් ඒක අපි සම්පූර්ණයෙන් වැරදි. ඒක අපේ ඔතෙන්ටිසිටි එක නෙමෙයි. ඒ නිසා අපි ඉස්සර හිටපු මිනිස්සු ඔයා හිතලා බලන්න නිකන් මීට අවුරුදු අපේ අත්තම්මලා මුත්තලගේ කාලේ. දැන් මගේ එහෙම මට මතකයි මගේ සීයා මං ඔයාලට කියලාත් ඇති. මගේ තාත්තගේ බාප්පා. ඒ කියන්නේ මගේ සීයාගේ මල්ලි තමයි කැලණියේ විද්‍යාලංකාර පිරිවෙනේ හිටපු ලොකු හාමුදුරුවෝ නාත්තණ්ඩේ පඤ්ඤාකර හිමියන් කියලා. එතකොට උන්වහන්සේ අපේ පවුලේ මුදුන් මල්කඩ වගේ හිටපු කෙනා. අපේ මහගෙදරෙන් තමයි උන්වහන්සේ බිහි වුණේ. ඒ උන්වහන්සේ තමයි ඒ කාලේ හිටපු ඒ කියන්නේ ඔය හේන් පිටගම හාමුදුරුවොත් එක්ක එහෙම ඒ කියන්නේ විශේෂී භික්ෂුන් වහන්සේ නමක් මගේ ආතා. එතකොට ඒ උන්වහන්සේ නිසා අපේ අත්තම්මලා සීයලේ අපේ පරම්පරාවම නියම සිංහල බෞද්ධ ක්‍රමයට ඒ කාලේ පරණ කට්ටිය ජීවත් වුණා. ඒ කියන්නේ ගයක් ඉස්සරහා වවන්න ඕන ගස් වර්ග මොනවද අපි ගානට හරියට පොයට පන්සිල් සමාදන් වෙන හැටි ඒකතෝඩ අපි සිංහල අවුරුද්දට අපි මොනවද කරන්න ඕනේ වගේ ලස්සන සංස්කෘතියක් ඇතුලේ බොහොම දැහැමින් සෙමින් ලස්සනට සිංහල බෞද්ධ වයිබ් එක පවත්වාගෙන ජීවත් වුණා. මීට අවුරුදු නිකන් 100කට විතර කලින් කට්ටිය. ලස්සනට හොඳට කෑවා බීවා ඒ කියන්නේ දැන් ඔය අර දැන් තියෙන විකෘතිය තිබ්බේ නැහැ. ඉතින් අන්න එන්නේ ඒක තමයි අපේ ඔතෙන්ටික් ගතිය. හැමෝම ඇන්දේ දැන් මගුල් ගෙදරකට ගියා වුණත් අපේ පරම්පරාවේ හැමදාම අඳින්නේ ඔසරිය අඳින්නේ පදක් අඳාන්නේ අපේ අත්තම්මලස් ඒ වගේ කවුරුවත් අමුතු විස්චූර්ණ ඇඳුම් ඇන්දේ නැහැ. එහෙම මං කියන්නේ මොඩර්න් දේවල් කරන්න එපා කියලා. නමුත් මං හිතනවා අපි රටක් හැටියට ඒ හැම තිස්සෙම අන්නේ අපේ ඔතෙන්ටිසිටි එක ආරක්ෂා කිරීම වැදගත් කියලා හැම අංශකින්ම. ඉතින් මෙන්න මේ ඇක්වේරියස් ඒජ් එකේ මේ කුම්භ රාශියට අයත් මේ යුගයේදී ඒ කුම්භ රාශිය කියන්නේ අපිට කියන පණිවිඩය තමයි අපේ මේ තියෙන තමුන්ට අයිති අව්‍යාජ ස්වභාවය නිරන්තරයෙන් මේක පවත්වන්න ඒක වෙනස් කරන්න එපා අනුකරණ කරන්න එපා කියන එක. එතකොට අංක විද්‍යාව පැත්තෙන් ගත්තොත් 2026 කියලා කියන්නේ 2.26. එතකොට එකතු කරාම අංක 10 එනවා. 10 ආයෙ එකතු කරලා අඩු කරාම අංක 1 එනවා. එතකොට අංක විද්‍යාවෙන් බැලුවත් අංක 1 කියන අංකය තමයි මේ 2026 අවුරුද්දට එන්නේ. ඒ කියන්නේ යමක් මුලක ඉඳලා ආයෙ පටන් ගන්නවා රීසෙට් වෙනවා. ඒ කියන්නේ අපි බිඳුවේ ඉඳලා 10 වෙනකන් ගණන් කරොත් ආයෙ 1 කියන්නේ මුලට ආවා කියන එක. මුලින් ඉඳන් පටන් ගන්නවා කියන අර්ථය නිසා මේ වගේ ගොඩාක් බලපෑම් මේ නියුමරොලොජිකල් පැත්තෙන් සහ එතකොට මේ ජ්‍යොතිෂයේ පැත්තෙන් මේ ග්‍රහ ලෝකවල පිහිටීම ඒ ඉරහඳ තාරකා පැත්තෙන් ගත්තොත් ඒ වගේ ලොකු වෙනස්කම් පරිවර්තන ලෝකයට රටට මිනිසයන්ට සිද්ධ වෙනවා. දැන් ඊළඟට ඒ ටික තමයි ඒක ගැන මට කියන්න තියෙන්නේ. දැන් යන්නේ අවසාන කොටස. එහෙම නැත්නම් තුන්වෙනි කොටසට මේ කියන කතාව කෙනෙක්ට දැන් මේ තුන්වෙනියට මම කියන්න හදන කොටස කෙනෙක්ට විශ්වාස කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්. මොකද දැන් මේ කියන කතා සාමාන්‍ය මිත්‍යා ප්‍රබන්ධ ඔප්පු කරගන්න කිසිම විද්‍යාත්මක ක්‍රමයක් නැති කන්ස්පිරි තියරි කියලා අපි කියන හයිපොතෙටිකල් කියලා කියනවා. අන්න ඒ වගේ කතන්දර ටිකක් තමයි දැන් මේ අවසානට මම කියන්න යන්නේ. නමුත් මට අනුව නම් මගේ දැක්ම හැටියට මට ලැබිලා තියෙන බල යන් වල හැටියට මට අවබෝධ වෙන හැටියට මට මේවා ඇත්තයි කියලා වැටහෙනවා. ඒ නිසා තමයි මම මගේ channel එකේ බය නැතුව මේ දේවල් කියන්නේ. නැත්තම් මේවා
කෙනෙක්ට කියන්න පුළුවන් කෝවට සාක්ෂි ඕවා බොරු කතා කියලා කියන්න පුළුවන්. ඉතින් දැන් ඒක 3 වෙනි කොටස. දැන් තමයි ඒ ටික කියන්නේ. මෙන්න මේ කොටස අහන්න කලින් මම ආරාධනා කරනවා මම තරු ජීවීන් කියලා කරලා තියෙන අවුරුදු 5කට කලින් වීඩියෝස් ඒ සියල්ලම බලලා එන්න කියලා මතක් කරනවා. මොකද ඒ කරපු දේවල් නැවත නැවත පැහැදිලි කිරීම තේරුමක් නැති නිසා. එතකොට අපි දන්නවා මම මේක ගැන කියලා තියෙනවා අපේ සූර්යයා දැන් මේ ලොකු චක්‍රාවාටේ වටා ලොකු ගමනක් යනවනේ. ඒ ගමනේ යද්දි තමයි අර තරු රාශි වලට සෝඩියක් සයින් එකේ අපි කියපු මේෂ වෘෂභ මිථුන කටක රාශි වලට ඇතුල් වෙන්නේ. ඔන්න ඔයිට අමතරව අපේ සූර්යයා සහ අපේ සෞරග්‍රහ මණ්ඩලයට තව විශේෂ දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි ගැලැක්සි එකේ ඈතට මේ අවුරුදු 26000 රවුම යනකොට සිරියන් තරුව කියලා තරුවක් තියෙනවා. මෙන්න මේ තරුවට කිට්ටු වෙන්න පටන් ගන්නවා අපේ සූර්යයා. දැන් ඉස්සර තිබ්බේ ඈත වගේ. ඒ කියන්නේ මේ සිරියන් තරුව ඈතින් තියෙන කාලේ අපේ ලෝකයට ලැබලා තියෙන කලි යුගය. ඒ කියන්නේ සිරියන් තරුවේ බලපෑමක් නැහැ. මේ ඉලිප්සාකාර මාර්ගයක තමයි ගමන් කරන්නේ. එතකොට යුග ඇතිවීම සිද්ධ වෙන්නේ මේ සිරියන් තරුවට ගොඩාක් කිට්ටු වෙනකොට අපේ සෞරග්‍රහ මණ්ඩලයට සහ අපේ ප්ලැනටරි සිස්ටම් එකට කිට්ටු වෙන්න ස්වර්ණමය යුගයත් ඈත් වෙන්න කලි යුගයත් ලබනවා. එතකොට දැන් මේ අපේ මේ සූර්යයා සහ මේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ මේ වටරවුම යද්දි දැන් මේ චුට්ට අර සිරියන් තරුවට කිට්ටු වෙන්න ඇවිල්ලා තියෙන්නේ. අන්නේ මේ සූර්යයන් නිරේ බලපෑමත් පෘථිවියේ සංයුතියේ මිනිස් විඥානයේ චක්‍ර ඇක්ටිවේෂන් සිද්ධ වෙන්න බලපානවා. එතකොට මේ සිරියන් තරු ජීවිනුත් දැන් ඈත තිබිච්ච සූර්යයා සහ අපේ සිස්ටම් එක ගොඩක් එයාලට අපිව රීච් කරන්න පුළුවන් ගන්නට. ඒ කියන්නේ එයාලගේ මොන හරි තියෙනවා නම් ස්පේස් ෂිප්ස් මොන හරි ඒගොල්ලන්ගේ යානාවල් තියෙනවා නම් අන්න ඒ වයින් අපේ ලෝකෙට එන්න පුළුවන් සහ අපිට එහෙ ඉඳලා බලපෑම් කරන්න පුළුවන් ගන්නට මේ කිට්ටු වෙලා ඉන්නේ. ඒ නිසා ඒ කාන්තේම සිරියන් සරු ජීවීන්ගෙන් අපේ මනුෂ්‍ය ලෝකයේ මිනිස්සුන්ට බලපෑමක් තියෙනවා. ඒ වගේම මේ සිරියන් ජීවීන් මම කියලා තිනවා මීට කලින් වීඩියෝස් වල ලයිරන් ඇන්ඩ්‍රොමීඩියන් සිරියන් රෙප්ටිලියන් කියලා විශේෂ නම් වලින් ගොඩාක් ස්ටාර් සිස්ටම්ස් වල මේ ජීවීන් ඉන්නවා කියලා. එතකොට මෙන්න මේ කාලෙදී මේ අය මේ මනුෂ්‍ය ලෝකේ ඇවිල්ලා ඉපදිලා ඉන්නවා මේ ජාතියේ කට්ටිය. ඒ කියන්නේ යාලා දැන් ආත්ම ගණනාවක් මේ මනුෂ්‍ය ලෝකෙ ඉපදෙමින් මැරෙමින් ඉන්නේ. අපි හිතමු මුලදීම රෙප්ටිලියන් වර්ගයෙන් ආපු එක්කෙනෙක් මේ මනුෂ්‍ය ලෝකේ ඇවිල්ලා ඉපදෙනවා කියලා. එතකොට එයා ආයෙත් දැන් ආත්ම භව 100ක් විතර මේ මනුෂ්‍ය ලෝකේ මිනිස්සුක් හැටියට ඉපදිලා තියෙන්නේ. එතකොට එයාගේ ගොඩාක් මනුෂ්‍ය ගතිය පෙන්වුම් කරනවා. නමුත් ඇත්ත වශයෙන්ම ඔරිජිනලි එයා රෙප්ටිලියන් ජීවියෙක්. රෙප්ටිලියන් ස්ටාර් සිස්ටම් එකෙන් අවුරුදු 100කට විතර කලින් තමයි අපේ ලෝකෙට ආවේ. මේ ආත්මය, ඒ කියන්නේ සෝල් එක. ඒතර නමුත් එයාගේ ඇත්ත වශයෙන්ම මොහොනුවරේ හිටන් සමහරලාට රෙප්ටිලියන් ස්වභාවය මූණ කටවලින් සමහරලාට යාලා කැමති වෙන ගතිගුණ නම් වලින් මේ ස්ටාර් සිස්ටම් එකේ ගතිගුණ පෙන්වුම් කරනවා. එතකොට මෙන්න මේ කාලෙදී මේ සිරියන් ස්ටාර් බීයින්ග්ස්ලා මේ මනුෂ්‍ය ලෝකේ ලංකාවෙත් ඉන්නවා, ලෝකේ පුරාමත් ඉන්නවා සිරියන් ස්ටාර් කට්ටිය. ඒගොල්ලන්ගේ හොඳ ඇක්ටිවේෂන් එකක්. මොකද ඒගොල්ලන් සහ ලයිරන්ස්ලා. ඒ කියන්නේ මේ සිංහතරු පන්තියේ කට්ටිය, ඒගොල්ලෝ රෙප්ටිලියන්ලා මේගොල්ලෝ ඔක්කොම ඇක්ටිවේට් වෙනවා මේ සිරියන් තරුව මේ අපේ චක්‍රාව අපේ ග්‍රහලෝක මට්ටයකට ලං වෙන හින්දා. එතකොට ඒකට ගොඩක් වෙන්නේ දැන් අපි හිතමු මේ ලෝකේ ඇවිල්ලා අපි හිතමු රටක නායකයෙක් වෙලා ඉන්නවා මේ සිරියන් ස්ටාර් බීන් කෙනෙක්. අපි හිතමු අපේ රටේ නම් අග්‍රාමාත්‍ය වෙලා ඉන්නවා සමහරලාට ඇත්ත වශයෙන්ම තියෙන්නේ සිරියන් ස්ටාර් බීන් කනෙක්ෂන් එකක් තමයි තියෙන්නේ. එතකොට එයාලට පුළුවන් එයාලගේ න්‍යාය පත්‍රය එයාලට කැමති දේ මේ වෙච්ච නායකයා වෙච්ච එක්කෙනා හරහා ක්‍රියාත්මක කරන්න.
එතකොට මම කියලා තියෙනවා මරිය තොමිය හිටන් ඉන්නේ මේ සිරියන් ස්ටාර් බීන්ස්ලාගේ කියලා. ඒ අය මිත්‍යා දෘෂ්ටික වුණත් ලංකාව තුල තියෙන බෞද්ධ සිංහල බෞද්ධ ආකල්ප එයාලගේ අතට අරගෙන එයාලට කැමති විදිහට එයාලට හසුරවන්න පුළුවන්. මොකද ඒගොල්ලන් හිතනවා දැන් අපි තමයි පාලනේ ඉන්නේ. අපි හිතමු මොකක් හරි තැනකට එනවා ඒක ගැන දැන් හිතමු අපේ රටට සුදු ජාතිකයෝ ආවා. එතකොට සුදු ජාතිකයෝ ආවන් පස්සේ එයාලගේ විදිහනේ ඒක ඇතුලේ එයාලා ගන්නවා අතට. මේක අපි දැන් පාලනය කරන්න කියලා. අන්න ඒ වගේ මේ සිරියන් ස්ටාර් බීන්ස්ලාගේ තාමත් එයාලගේ එජෙන්ඩා එක එයාලගේ න්‍යාය පත්‍රය අපේ මිනිස්යාගේ මනස එයාලා පාලනය කරලා එයාලට ඕන දේවල් අපේ මිනිස්සු ලව්වා කරවනවා. ඉතින් ඒ නිසා ඒ වගේ සිරියන් ස්ටාර් බීන්ස්ලාගේ බලපෑමක් ඒකාන්ත වශයෙන්ම ලංකාවට තියෙනවා. ඒ නිසා මම ඔයාලට අවවාද කරනවා දැන් ওই රැල්ලට සමාජලාට රැලි වලට ස්වාමින් වහන්සේලාව පවා මේවට සම්බන්ධ කරගන්නවා ඒගොල්ලෝ. ඒ කියන්නේ හාමුදුරුවෝලා කෙනෙක්ව මහාන කරෝලා හැබැයි ඒකේ යටින් යන්නේ එයාලගේ ඇජෙන්ඩා එක තමයි යන්නේ මේ සිරියන් ස්ටාර් බීන්ස්ලා ඒ විදිහට මිනිසුන්ගේ මනස වෙනස් කරනවා. රැල්ලට හාමුදුරුවෝලා පස්සේ යනවා නම් අන්න ඒ වගේ ඒවා පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියලා මම මතක් කරනවා. හැම හාමුදුරුවෝම නෙමෙයි. දැන් මේ කාලේ විශේෂයෙන්ම සෝෂල් මීඩියා කියන එකත් මේ ඒලියන්ස්ලා මේ ලෝකෙට දාපු එකක්. මේ සෝෂල් මීඩියා එක කියන එක. ඒ වගේම මේ සිරියන් තරුවෙන් වෙන තව බලපෑමක් තමයි LGBTQ කියන දේ සාමාන්‍යකරණය වීම. ඒ කියන්නේ සමලිංගිකත්වයේ කමක් නැහැ කියලා ඉවරලා ඒක හොඳ දෙයක් හැටියට සමාජගත කරන ස්වභාවයක් බලපෑමක් තියෙනවා අනිවාර්යයෙන්ම මේ සිරියන් ස්ටාර් බීන්ස්ලාගේ ඉන්ටර්වෙන්ෂන් එක ඒලියන් ඉන්ටර්වෙන්ෂන් එකකින් හින්දා. එතකොට එයාලට මේ ඒ කියන්නේ එයාලට ඕන කරන දේවල් තමයි මේ ලෝකෙ තුල වෙන්නේ. ඒ වගේම ටැටූ ගහන එක, මිනිස්සුන්ව ටැටූ ගහන්න පොළඹන එක, කොණ්ඩේ බ්‍රේඩ්ස් වගේ හදන්නේ අර ගොතලා වගේ ඒක. ඊට පස්සේ හිපි ස්ටයිල් එක, ඔය බොබ් මාර්ලිගේ ස්ටයිල්. ඔය වගේ සමලිංගික දේවල්, ඔය වගේ දේවල් ඒ වගේම එයාලට ලොකු උපනාවක් තියෙනවා බුද්ධ ශාසනේ. එයාලගේ ස්ටයිල් එකට එයාලට බුද්ධ ශාසනය වගේ එකක් හරි ගස්සලා ඒක ඒ කියන්නේ අපි හිතමු හාමුදුරුවෝ පවා අන්දනවා එයාලගේ අයව අන්දනවා හාමුදුරුවෝ වගේ. අන්දලා බුද්ධ ශාසනයට අයිති නැති දේවල් එයාලා කැමති දේවල් මේක හරහා කරවවන්න බලනවා. ඉතින් ඔය වගේ මහ විශාල බලපෑමක් තියෙනවා මේ ස්ටාර් බීන්ස්ලාගේ ඇක්ටිවේෂන් එක හින්දා මේ කාලෙදී. ඒ වගේම කෘත්‍රිම බුද්ධිය AI කියන එක ඒකාන්තයෙන්ම මේ ලෝකෙ මිනිස්සුන්ට ලැබුණේ මේ ඒලියන්ස්ලා හරහා. මම ඒක බය නැතුව කියනවා AI කියන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය කියන එක මිනිස්යන්ට දුන්නේ මේගොල්ලෝ තමයි. මොකද ඒගොල්ලන් කොච්චර ටෙක්නිකලි ඇඩ්වාන්ස්ද කියනවනම් මේ AI වගේ එකක් අපිට මනුස්ස ලෝකෙට දෙන එක යාලට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට ඔය ඊලොන් මාස්ක් කියන එක්කෙනා තනිකරම මේ ඒලියන්ස්ලා හරහා පාලනය වන මිනිස්සෙක්. ස්ටාර්ලින්ක් එක කියලා ඉවරලා එයාලගේ සිස්ටම්ස් වලට දේවල් තමයි මේ පෘථිවියේ පුරාම ස්ටාර්ලින්ක් එක කියලා ජාලයක් හැදුවාම ඒ කිරණ ශක්තිය පැතිරෙව්වහම මිනිස්යන්ට භාවනා කරලා ධානය වඩලා මේ ලෝකෙන් නිදහස් වීමේ ස්වභාවය අහිමි කරලා දානවා එළියෙන් දැලක් එතුවාම. ඒ කියන්නේ කෘත්‍රිම AI ස්ටාර්ලින්ක් එක එතුවාම. ඒ කියන්නේ අපි හිතමු ඕනවට වැඩිය කිරණ මේවා රේඩියෝ වේව්ස් මේ ලෝකෙ පුරා පැතුරුනහම ඒගොල්ලන්ගේ මේ කන්ට්‍රෝල් එක තමයි ඊට පස්සේ තියෙන්නේ. ඊට පස්සේ භාවනා යෝගියෙක්ට අර ස්වභාවිකත්වය කියන එක නැතු යනවා. මේ යුනිවර්ස් එකත් එක්ක කනෙක්ට් වෙන්න අපිට තියෙන අවස්ථාව. ඒ කියන්නේ අපි හිතමු අපි රුවන්මැලි සෑය ළඟට ගිහිල්ලා රුවන්මැලි සෑයේ තියෙන බලපෑම මේ තියෙන අර ඇත්තම විශ්වයට සම්බන්ධ වෙන්න තියෙන නිදහස් පරිසරය නැති කරලා දානවා ස්ටාර්ලින්ක් එක වගේ ඒවා ඉන්ට්‍රොඩියුස් කළා. ඉතින් ඒවා මේ ඒලියන්ස්ලා මිනිස්යන්ගේ මනස මෙහෙवला ඊලොන් මාස්ක් වගේ අය සමහර රටවල් ජනාධිපතිලා ඒ වගේ අපේ ලංකාවේ උනත් එහෙම වෙන්න පුළුවන්. ඒ වගේ අයව අල්ලගෙන එයාලගේ ඇජෙන්ඩා එක ක්‍රියාත්මක කරන ස්වභාවයක් තියෙනවා.
හොඳ දේවලුත් කරනවා නරක දේවලුත් කරනවා. ඉතින් ඇත්තටම බුද්ධ ශාසනය ගැන නම් ගොඩාක් ප්‍රවේශම් වෙන්න ඕන. මොකද ඒගොල්ලන්ට ලොකු උමනාවක් තියෙනවා. ලංකාව ඒගොල්ලෝ දන්නවා බුද්ධ ශාසනය තමයි මේ විශ්වයේ තියෙන බලගතුම දේ කියලා. ඒ නිසා ඒගොල්ලන් එයාලගේ ඩ්‍රාමා එක මේවා කරගන්න කොහොම හරි බුද්ධ ශාසනය ප්‍රයෝජනෙට ගන්න ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕන. රැල්ලට බණ කියන හාමුදුරුවෝ පස්සේ මිනිස්සු යනවා නම් ඒක හොඳයි වගේ පෙනුනට ඒකේ ඇති හොඳක් නෑ කියලාත් මම මතක් කරනවා. ඒ වගේම පසුගිය කාලේ ඩොල්ෆින් මාළුව විශාල ගාණක් මන්නාර මුහුදට ආවා. ඔයාලා දකින්න ඇති. ඒකේ වීඩියෝස් උත් ඇති YouTube එකේ බලන්න. එතකොට මෙන්න මේ නිල් තල්මසුන් ඩොල්ෆින්ලා නමෝ ජීවීන් ඊට පස්සේ ඔය අපි කියන්නේ සඳ කිඳුරෝ ඒ වගේ අය ඔක්කොම මේ සිරියන් තරු ලෝකෙට අයිති සත්වයෝ. ඔයාට ඕනනම් මේ ඇවතාර් මූවි එක බලන්න. ඇවතාර් මූවි එකේ ඉන්න කට්ටියගේ ස්වරූපය වගේ තමයි චුට්ටක් නිල් පාට පූසෝ වගේ සිංහයෝ වගේ සමහර මේ සිරියන් තරු ජීවීන්. ඒ වගේ මම තව කියලා දීලා තියෙනවා බලු තරු පන්තිය කියලා ඩොග් ස්ටාර් කියන එක ගැන. ඒක ගැන වීඩියෝස් බලන්න. ඒ හරහා මේ තරුවට ලංවීම නිසා මේ ඒලියන්ස්ලාගේ බලපෑම ඉදිරියේදී ඔයාලට තවත් මේක ගැන දැනගන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ AI කියන එක මේ ලෝකෙට ප්‍රචාරය කරලා මේ එයාලගේ ක්‍රමවලට මේ ලෝකේ පාලනය කිරීමක් එයාලට කරන්න අවශ්‍යයි. ඒ නිසා 2026 වගේ වෙද්දි මේ AI කියන එක මිනිස්සුયો ගානටම ඇවිල්ලා ගෙවල් වල AI මිනිස්සු හිටගෙන ඉන්න ගානට තව වැඩි දුරු වෙනවා. ඉතින් ඒ වගේ ස්වභාවයක් තියෙනවා. ඉතින් ওই ටික තමයි තියෙන්නේ. අවසාන වශයෙන් සාරාංශයක් ලෙස කියනවා නම් 3D to 5D shift එක තමයි මේ වෙන්නේ. මම ඒක කිව්ව මුල ඉඳලම මේ වෙනසට සූදානම් නැති අය මේ පොළවෙන් ඉවත් කරලා වෙනසට සූදානම් අයව 5D vibration එකට සුදුසු වෙච්ච අයව මේ අලුත් ලෝකයේ තුල තියාගන්න. ඒක මම චුට්ටක් කියන්න ඕනේ. ඒ කියන්නේ 5D පරිවර්තනය වෙනකොට ඇත්ත වශයෙන්ම මේ පෘථිවිය මං කියවා එන්ලයිටන් වෙනවා කියලා. ඒ කියන්නේ පෘථිවිය චක්‍ර ඇක්ටිවේෂන් එකක් වෙලා වෙනදාට වැඩිය දියුණු උසස් මානසිකත්වයක් තියෙන හෘද චක්‍රය අවදි වෙච්ච ඒ කියන්නේ දේවල් නිකන් ඉගෙන ගත්තට විතරක් කරන එක නෙමෙයි හෘද සාක්ෂිය තුලින්ම දේවල් කරන්න මිනිස්යන්ගේ හાર્ට් චක්‍රයක ඇක්ටිවේට් වෙන මිනිස්සු තමයි හැදෙන්නේ. ඒ කියන්නේ චක්‍ර ඇක්ටිවේෂන් එකක් වෙන්නේ. එතකොට මේ කෙනෙක්ට මේ චක්‍ර ඇක්ටිවේෂන් එක වෙච්ච අය ඉන්නවනම් ඒ පරිවර්තනයේ වෙච්ච අය ভাইබ්‍රේෂනල් එනර්ජි ෆීල්ඩ් එක වෙනස් වෙච්ච අය ඉන්නවනම් අන්න ඒ අය මේ 5D shift එකත් ලෝකයේත් එක්ක යන්න සුදුසුයි. අපි හිතමු තාමත් ලෝක ජනගහණයෙන් මිනිස්සුયો ඉන්නේ මේ shift එකට සූදානම් නැති අය කියලා. මේක ගැන හාංකවිසියක්වත් අවබෝධයක් නැතුව පරණ පුරුදු විදිහටම ඉන්නවා කියලා හිතන්න. එහෙම අය ඉන්නවනම් එහෙම අයට මේ ලෝකෙන් අයින් වෙන්න සිද්ධ වෙනවා. ඒගොල්ලන් ගිහිල්ලා ආපහු අර 3D විදිහේම ලෝකයක් තියෙනවා. ඒ කියන්නේ මැරිච්ච අයට ආයෙ ගිහිල්ලා ඉපදිලා ඒ හිටපු විදිහටම පරණ ලෝකෙම ඉන්න පුළුවන්. හැබැයි 5D level එකට මාරු වෙච්ච ඒ ভাইබ්‍රේෂන් එකට සෙට් වෙච්ච අයට ඒ 5D එකත් එකේ ඉන්න පුළුවන් අලුත් ලෝකේ. දැන් හිතමු අපි ඉන්නවා දැන් උදාහරණයකට කිව්වොත් අපි හිතමු රටවල් දෙකක් තියෙනවා. ඒගොල්ලන්ට කිසිම අවබෝධයක් නැහැ මේ ස්පිරිචුවල් එන්ලයිටන්මන්ට් එක මේ ভাইබ්‍රේෂන් shift එකට මාරු වෙලා හෘද සාක්ෂිය තුලින් මේ වෙනස අපි ඇති කරගෙන ඉන්න ඕනේ කියලා අදහසක් නැහැ. තාමත් ඉන්නේ රටවල් එක්ක රණ්ඩු වෙවි. ඊට පස්සේ බල අරගලය, ඊට පස්සේ දේවල් බෙදා ගන්න, තමුන්ට ගොඩ වැඩි කර ගන්න ඔය වගේ මානසික තත්වයක නම් පැවැත්මේ අරගලයගෙන එන පල්ලෙහ චක්‍ර තුනට අයිති මානසික තත්වයක නම් අපි හිතමු යම්කිසි ජන කොටසක් ඉන්නේ. ඒ ජන කොටස සම්පූර්ණයෙන්ම එක්ක මොකක් හරි ලොකු ව්‍යසනයක් වෙලා, ගින්නක් වෙලා, සුනාමියක් ඇවිල්ලා නැත්තම් පොළොවකින්දා බැහැලා ඒ මිනිස්සු මැරලා යන්න ඉඩ තියෙනවා. එහෙම වෙලා ඒගොල්ලන් ආයෙත් ගිහිල්ලා ඉපදෙනවා. ඒගොල්ලන්ට ඒ පරණ පුරුදු විදිහටම ඉන්න පුළුවන් 3D earth එකක් තියෙනවා. ඒ කියන්නේ ත්‍රිමාන ලෝකයක් තියෙනවා. ඒ ත්‍රිමාන ලෝකේ පරණ පුරුදු රණ්ඩු ටිකම කර පරණ පුරුදු මෝඩ විදිහටම ඉන්න පුළුවන් ඒගොල්ලන්ට ඒ ලෝකේ. හැබැයි මේ 5D shift එකට වෙනස් වෙලා භාවනා යෝගී වෙලා මේ ආධ්‍යාත්මික පරිවර්තනයෙන් තමාගේ ඇතුළෙන්ම වෙලා අන්න එහෙම shift එකට සුදුසු විදිහට පෘථුවියත් එක්ක මේ ගමන යන්න සුදුසු විදිහට change වෙච්ච මිනිස්සු ඉන්නවා.
මේ ලෝකයේ තුල ලංකාවෙත් ඉන්නවා රටවල්වත් ඉන්නවා අන්නේ කට්ටියට මේ අලුත් 5D Earth එකේ නැවත ගිහිල්ලා ඉපදෙන්න හෝ අලුත් ලෝකේ ආය උපතක් ලැබලා ඉන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ 5D Earth එකේ තියෙන තව එක දෙයක් තමයි මිනිස්සුගේ ඇතුළාන්තයේ දැන් මැරුණාට පස්සේ මේ අපිට මේ වගේම ශරීර තමයි තියෙන්නේ. අපේ ශරීරේ කාබන් වෙනුවට අපිට හම්බෙන්නේ නිකන් ක්‍රිස්ටල් බේස් ශරීරය. ඒ කියන්නේ දැන් ශරීරයක් අපි මැරුණාට පස්සේ මේ ශරීරය පිච්චුවොත් මේ ශරීරය පිච්චුවාට පස්සේ අපේ ඇතුලේ තියෙන්නේ කාබන් කෑලි. ඒ කියන්නේ අඟුරු ගල්ලා අඟුරු වගේ තමයි තියෙන්නේ. අපි හිතමු මේ පංචමාන 5D Earth එකේ කෙනෙක් එන්ලයිටන් වෙච්ච කෙනෙක් ඒ වගේ ශක්‍ර විසුද්ධියක් වෙච්ච කෙනෙක් මැරෙනවා කියලා. මැරුණාට පස්සේ එයාගේ ශරීරය දවලා හලු කරාට පස්සේ එයාගේ ශරීරයේ ධාතු කොටස් වල ස්වභාවය තමයි නිකන් ක්‍රිස්ටල් මැණික් කැට රතු මැණික් නිල් මැණික් ක්‍රිස්ටල් කෑලි වගේ තමයි එයාගේ ශරීරයේ දැවිලි වෙරුණා. මොකද ඒ ශරීරයට හම්බෙන්නේ ක්‍රිස්ටල් බේස් ශරීරයක්. ඒ වගේම ක්‍රිස්ටල් ටෙක්නොලොජි එක කියලා දෙයක් තියෙනවා. දැන් අපි මේ උඩින් ගහගෙන ඉන්නවනේ මේ මිනිස්සු අපි හිතමු ඇමරිකාවේ ජනාධිපතිගේ වයිට් හවුස් එක උනත් හදලා තියෙන්නේ මේ සිමෙන්ති ගඩොල් වලින්. එතකොට මේ සිමෙන්ති ගඩොල් ලෝකයක් නෙමෙයි මේ පොළවේ යට තියෙනවා ක්‍රිස්ටල් ස්ට්‍රක්චර්ස්. ඒ කියන්නේ අතීතයේ ලුමේරියාව ඇට්ලාන්ටිස් අපි ඔය කියන්නේ අට ලංකාව එහෙම කියලා අපේ ලංකාවේදී තිබ්බේ කියලා අන්න ඒ වගේ ඉස්සර ඇත්ත වශයෙන්ම මේවා ක්‍රිස්ටල් එතකොට මොනවාද මේ පලිඟු වලින් හදපු භූගත යට වෙලා තියෙනවා. අන්නේ ක්‍රිස්ටල් ස්ට්‍රක්චර්ස් උඩට අරගෙන ඒ විදිහට ඒකට ගැලපෙන මිනිස්සු තමයි ඒ කියන්නේ එන්ලයිටන් වෙච්ච අය ඉන්න ඕනේ. ඒ වගේ ක්‍රිස්ටලයින් නැත්තම් මේ නිකන් පලිඟු ආකාර මේ බිල්ඩින් වල එහෙම ඒවා තමයි නිර්මාණය වෙන්න ඕනේ. එතකොට ක්‍රිස්ටල් එනර්ජි මොකක්ද ඒකට කියන්නේ ක්‍රිස්ටල් ටෙක්නොලොජි එක කියලා කියන්නේ ඒකට. ඒ ක්‍රිස්ටල් වලින් තමයි ඊට පස්සේ හැම දෙයක්ම කරන්නේ. ඒ නිසා මිනිස්යාගේ ශරීරය පවා ඒ විදිහට වෙනස් වෙනවා. මෙන්න මේ වෙනසට පෘථිවියේ ভাইබ්‍රේෂන් එකට සූදානම් නැති අය මැරලා ගිහිල්ලා 3D Earth එකේම ආපහු පරණ විදියට මින්න පුළුවන්. 5D ভাইබ්‍රේෂන් එකට වෙනස් උනේ නැත්නම්. එතකොට මෙන්න මේ 5D චේන්ජ් එක වෙන්න තෝරගත්ත අය ඇතුලේ යම් පරිවර්තන වෙනවා. මම ඒකට ඔයාලට කරලා තිනවා මේ කුණ්ඩලිනී සංකූලතා කියලා වීඩියෝ එකක්. අන්නේ වීඩියෝ එක බලන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් යම්කිසි කෙනෙක් මේ 5D Earth එකට යන්න සුදුසු වරම් ලැබපු කෙනෙක්ද. ඔයාගේ ඇතුළ තුල මෙන්න මේ කුණ්ඩලිනී අවේකනින් එක සිද්ධ වෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඒකට ගොඩාක් කායික මානසික පරිවර්තනයක් සහ ඇඟ ඇතුලේ වෙන වෙනස්කම් ඒවා ගොඩාක් වෙනවා. එකක් තමයි අර කන ඇතුලේ නිකන් කුම් ගාලා ඉයර් රින්ගින් බසින් කියලා කියනවා. එහෙම වෙනවා. මට නම් අවුරුදු ගාණක් ඒවා වුණා. පහුගිය අවුරුදු 10ක් 5-8ක් විතරම වගේ වුණා. තාමත් සිද්ධ වෙනවා. ඒ වගේ මේ ටයිම් ලයින් මාරු වෙන ඒවා ඒ වගේ කාලය හරි ඉක්මනට ගත වෙනවා. ඒ කියන්නේ දැන් දවස උදේ ඉඳලා රෑ වෙනවා පැය දෙකක් ගියා වගේ තමයි දැනෙන්නේ. ඒ වගේ ගොඩාක් වෙනස්කම් තියෙනවා මේ 5D ভাইබ්‍රේෂන් එකත් එක්ක තමුන්ගේ ඇතුළාන්ත සිස්ටම් එක වෙනස් වෙච්ච අය. ඒකට තෝරගත්තාද තමුන් ඒකට සුදුස්සෙක්ද කියලා අන්නේ වීඩියෝස් හරහා ඔයාලට දැනගන්න පුළුවන්. මම තවත් ඉදිරියට ඒක ගැන වීඩියෝස් කරන්නම්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේක මහා විශාල ඔයාලට හිතා ගන්න බැරි විදිහේ මහා අමුතු විශාල වෙනසක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ පෘථිවියේ පරිවර්තන යුගයේ තියෙන. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේ දැන් මේ Earth එක රීසෙට් වෙනකොට ඉස්සර තිබිච්ච කාන්තාර තිබිච්ච ප්‍රදේශ දැන් ආපහු ශාස්ත්‍රීය භූමි වෙන්න පුළුවන්. ශාස්ත්‍රීය භූමි තිබිච්ච පැති කාන්තාර වෙන්න පුළුවන්. ඊට පස්සේ ඇලදොල ගංගා එයාලට ආයිති දේශ සීමාවල් මාක් කරගෙන හොඳට ගලනවා වෙන්න පුළුවන්. අපි ගිහිල්ලා ඒව මැද්දේ ගෙවල් හදාගත්තට ඒකට කරන්න දෙයක් නැහැ. අපි දැනගන්න ඕන ගංගාවක අර ඇඳුමක මැහුම් වාසි තියනවා වගේ ගංගා
ගංගාවක් දෙපස්ස තව පුළුල් වෙන්න ඉඩ තියලා ඒ ගඟට ආйти ඉඩ ප්‍රමාණය ගඟට දීලා අපි එයින් ඈත් තැනක ජීවත් වෙන්න අපි තේරුම් ගන්න ඕන. අපි සුදුසු නුසුදුසු තැන්වල ගිහිල්ලා ගෙවල් හදාගෙන ඒවා සබහා ධර්මයේ විසින් ඉබේ ගලනකොට ඒවට අහු වුණා කියලා අපි කාටවත් දොස් කියලා වැඩක් නැහැ. ඒක අපේ මෝඩකම. අපි හරියට මනුස්ස වාසයට සුදුසු පරිසරයක් ජීවත් වෙන්න තෝරගන්නේ නැති එක. ඉතින් ඒක සහ දැන් මේකට සූදානම් වෙන්නේ කොහොමද කියලා අහනවා නම් ඇත්ත වශයෙන්ම ගොඩාරියක් අවවාද දෙනකොට ගොඩාක් අවවාද දුන්නොත් අමතක වෙන්න නිසා මං කියන්නම් කොහොමද සූදානම් වෙන්නේ කියලා. මං ඒව ගැන වීඩියෝස්ුත් කරලා තියෙනවා. ඒවත් බලන්න. මේ ශිෆ්ට් එකට සූදානම් වෙන්න පුළුවන් එකම විදිහ තමයි බුද්ධ ශාසනයෙන් අපිට දීලා තියෙන අවවාදය. ඒ කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන අම්මා කෙනෙක් ගාව තියෙන්න ඕන ගතිගුණ. සතර බ්‍රහ්ම විහරණ බොරුවට නැතුව අවංකවම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ කෙනෙක්ගේ තුල තියෙනවා නම් තමාටත් සියලු සත්වයන්ටත් එකම කියන්නේ පැවැත්මේ නිවැරදි සිංහල බෞද්ධ ක්‍රමයේ සියලුම සත්වයන් තමාව උපමා කරගෙන තමුන්ට වෙනවට අකමැති දෙයක් අනිත් අයට නොවෙනවා කියන ස්වභාවයේ හිතලා බොරුවට ලෝකෙට පේන්නේ නෙමෙයි හෘද සාක්ෂියට එකඟව අන්නේ ගතිගුණ ටික පවත්වන්න ඕන. මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂාව සතර බ්‍රහ්ම විහරණ තමාගේ තුල තියෙනවා නම් ඔන්න ඔයාලට පුළුවන් මේ ශිෆ්ට් එකට අයිති කෙනෙක් බවට පත් වෙන්න. ඒ වගේම පංචශීලය පන්සිල් ආරක්ෂා කරන්න ඕන. සිල්පද 5 පුළුවන් හැටියට ආරක්ෂා කරන්න ඕන. නිති පන්සිල් සෝමහාන්දරෝ කියලා තියෙනවා වගේ නිති පන්සිල් පොහොය 8 සිල් ඔන්නෝක රැකගෙන දැහැමින් සෙමින් ජීවත් වීම කියන උපදේශය තමයි ඔයාලට මේ 5D shift එකත් මාරු වෙන්න දෙන්න තියෙන්නේ. ඒ කියන්නේ කට වචනේ කතා කරනකොට අපි අර 8 සිල් සමාදන් වෙලා කරන හැසිරෙන විදිහක් තියෙන්නේ. අපි සම්ප්‍රප්‍රලාප කතා කරන්නේ නැහැ, පරුෂ වචන කියන්නේ නැහැ. ඒ ස්වභාවයෙන් නන්නේ ඒ ගතිය. ඊට පස්සේ හැමදාම පන්සිල් පද 5 ආරක්ෂා කරන්න ඕන මැරෙනකම්. ඒ වගේම මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ අපි ඇතුලේ තියෙන්න ඕන. ඔන්න ඔය ටික ආරක්ෂා කරගෙන ඉන්නවා නම් අපිට ඇත්ත වශයෙන්ම මැරුණත් බය වෙන්න දෙයක් නැහැ. මේ 5D earth එකට සුදුසුකම් ලැබුවේ නැතත් අපිට ඊළඟ වටේට හරි සුදුසුකම් ලබන්න පුළුවන් මේ shift එකත් එක්ක අපි සූදානම් වෙලා හිටියොත් ඒ කියපු විදිහට. ඉතින් ওই විදිහට තමයි මේ වෙනස්කම ගැන කියන්න තියෙන්නේ. ඔයාලටත් යම් අදහස් ඇති මේක ගැන. ඒක ගැන ඔයාලගේ දැනුම කොහොමද කියලා බලන්න මම හරිම කැමතියි. මේවා ගැන දන්න අය ගොඩක් ඉන්නවද කියලා දැනගන්න. මොකද මම දැන් අවුරුදු 5ක් 6ක් තිස්සේ මේ දේවල් කියන නිසා. ඉතින් ඔයාලගේ කමෙන්ට්ස් උත් බය නැතුව පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒවත් බලන්න මම සතුටුයි. මොකද මට ඕන කවුද මේක හරියටම අවබෝධ කරගෙන ඉන්නේ කියලා දැනගන්න. සහ අපි ඊළඟ දවසක ආයෙත් අලුත් දෙයකින් හමු වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.